අද රෑ ඔබ නිදාගන්න කලින් මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ ප්‍රශ්නයට අවංකව පිළිතුරු දෙන්න. ඔබ ඇත්තටම නිදහස් මනුස්සයෙක්ද? නැත්නම් ඔබට නොපෙනෙන හිරගයක සිරකරුවෙක්ද? මෙන්න බියජනක සත්‍ය. බොහෝ මිනිසුන් හිතන්නේ ඔවුන් තමන්ගේ ජීවිතය පාලනය කරනවා කියලා. නමුත් ඔවුන්ගේ ජීවිතය පාලනය කරන්නේ ඔවුන් නෙමෙයි. ඔවුන්ගේ පුරුදු, ඔවුන්ගේ බිය, ඔවුන්ගේ පැරණි මතක, ඔවුන්ගේ සබ්කොන්ෂස් මයින්ඩ්. ඒ නිසාම 95% මිනිසුන් ජීවත් වෙන්නේ අවදිව සිටියත් නිදාගෙන ඉන්න මිනිස්සු වගේ. ඔවුන් නැවිදිනවා, ඔවුන් වැඩ කරනවා, ඔවුන් සිනාසෙනවා. නමුත් ඔවුන්ගේ මනස අදත් ඊයේ ලියපු ස්ක්‍රිප්ට් එකක්ම ක්‍රියාත්මක කරනවා. අද අපි කතා කරන්න යන්නේ ඔබේ ජීවිතේ ලොකුම හතුරා ගැන. ඒ හතුරා ඔබේ පිටත නැහැ. ඔබේ ඇතුළත ඉන්නවා. ඒ හතුරාගේ නම අවිඥානික මනස. ඔබට කවදාවත් මේක ගැන හිතලා තියෙනවද? ඔබ උදේ නැගිටිනවා, දත් මදිනවා, දුරකථනය බලනවා, එකම විදිහට කෝපි බොනවා, එකම විදිහට දවස පටන් ගන්නවා. ඊළඟ දවසෙත් ඒකම, ඊළඟ සතියෙත් ඒකම, ඊළඟ අවුරුද්දෙත් බොහෝ විට ඒකම. ඇයි? මොකද ඔබ තීරණ ගන්නවා කියලා ඔබ හිතුවත් ඔබට කලින් ඔබේ මොළය ඒවා බොහොමයක් තීරණය කළ ඉවරයි. ඔබේ සබ්කොන්ෂස් මයින්ඩ් එක ඔබ නොදැනුවත්වම ඔබේ ජීවිතයේ ස්ටියරින් වීල් එක අල්ලගෙන ඉන්නවා. ඒක හරියට අඳුරු කාමරයක ඉන්න රූකඩ නටවන්නෙක් වගේ. ඔබ හිතනවා මම මේක තීරණය කළා. නමුත් ඇත්තටම ඒ තීරණය පිටුපස වසර 20ක කන්ඩිෂන් එකක් තිබුණා. ඔබට හිතනවද ඔබට සල්ලි නැත්තේ වාසනාව නැති නිසා කියලා? ඔබට හිතනවද ඔබ සාර්ථක නොවන්නේ ලෝකයේ අසාධාරණ නිසා කියලා? ඔබට හිතනවද ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ කියලා? මනසට පුළුවන් බොරු දහස් ගණනක් ඇත්ත වගේ පෙන්වන්න. නැවත නැවත ඇහෙන බොරුවක් අවසානයේ ඔබේ සත්‍ය බවට පත් වෙනවා. ඔබ පොඩි කාලේ අහලා තියෙනවද? අපිට ඔච්චර දේවල් ලැබෙන්නේ නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු. ලොකු හිණ දකින්න එපා. ඇඟිල්ල තරමට ඉදිමෙන්න. ඔය වගේ දේවල්. එහෙමනම් සබ්කොන්ෂස් එකට ඒව දැන් වැඩසටහන් ගත වෙලා ඉවරයි. ඒක දැන් පැරඩයිම් එකක් වෙලා. දැන් ඔබ ලොකු වෙලා ලොකු දෙයක් කරන්න හදනකොට ඒ හැම වෙලාවකම ඔබේ මනස ඔබව නවත්වනවා. මොකද එයාගේ ප්‍රධාන රැකියාව ඔබව ආරක්ෂා කිරීම. සාර්ථකත්වය නෙවෙයි, වෙනස නෙවෙයි, අලුත් ජීවිතයක් නෙවෙයි, පුරුදු ජීවිතය ආරක්ෂා කිරීම. හිතන්න, එක්තරා කුරුල්ලෙක් ඉන්නවා. ඌ අවුරුදු 10ක් කූඩුවක හිර කරලා එක දවසක කූඩුවේ දොර අරිනවා. නමුත් කුරුල්ලා පියාඹන්නේ නැහැ. ඇයි? මොකද කූඩුව දැන් යකඩ වලින් නෙමෙයි හදලා තියෙන්නේ. මනසෙන් හදලා තියෙන්නේ. බොහෝ මිනිසුන්ගේ ජීවිතයත් ඒ වගේ. ඔවුන්ට නිදහස තියෙනවා, අවස්ථා තියෙනවා, දක්ෂතා තියෙනවා. නමුත් ඔවුන්ගේ මනස කියනවා ඔයාට බෑ. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේත් නැහැ. සමහර විට ඔබව නවත්වන්නේ ලෝකය නෙවෙයි, ඔබ ගැන විශ්වාස කරන කතාව වෙන්න පුළුවන්. මෙන්න වෙනසේ ආරම්භය. ඔබට එක දවසක තේරෙනවා මම මගේ සිතුවිලි නෙමෙයි, මම මගේ බිය නෙවෙයි, මම මගේ අතීතය නෙමෙයි කියලා. ඒ මොහොතේ ඔබ මනසෙන් වෙන් වෙන්න පටන් ගන්නවා. ඔබ පළවෙනි වතාවට ඔබේ සිතුවිලි
නිරීක්ෂණය කරනවා. ඔබට තේරෙනවා දවස පුරාම ඔබේ මනස එකම දේ රිපීට් කරනවා කියලා. එකම බිය, එකම සැක, එකම කතාව. ඒ වෙලාවේ ඔබ අවදි වෙන්න පටන් ගන්නවා. බොහෝ මිනිසුන් ජීවිත කාලයම ගත කරනවා මේ සත්‍ය නොදැන. ඔවුන්ගේ මනස ඔවුන්ව පාලනය කරනවා. නමුත් ඊටාම සුළු පිරිසක් තමන්ගේ මනස පාලනය කරන්න ඉගෙන ගන්නවා. ඒ මිනිසුන්ගේ ජීවිතය අනිත් අයගේ ජීවිතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔබට කවදා හෝ ඉතිලා තියෙනවද? ඒ සමහර මිනිස්සු නැවත නැවතත් එකම වැරදි කරන්න කියලා. එකම ආකාරයේ සම්බන්ධතා, එකම ආකාරයේ අසාර්ථකතා, එකම විදිහේ වේදනා. අවුරුදු ගණනාවක් ගත වුණත් කතාව වෙනස් වෙන්නේ නැහැ. චරිත ටික විතරයි වෙනස් වෙන්නේ. ඒකට හේතුව ඔවුන්ගේ ජීවිත පාලනය කරන්නේ ඔවුන් නෙමෙයි. ඔවුන්ගේ තීරණ ගන්නේ ඔවුන් නෙමෙයි. ඔවුන්ගේ ප්‍රෝග්‍රෑම් එක. ඔබ ඉපදෙනකොට ඔබේ මනස හිස් පිටුවක් වගේ. නමුත් වසරෙන් වසර ඔබේ දෙමව්පියන්, ගුරුවරු, සමාජය, ඔබේ අසාර්ථක අත්දැකීම් ඔබ ගැන කතාවක් ලියන්න පටන් ගන්නවා. ඔයාට බෑ. ඔයා තරම් දක්ෂ නෑ. ජීවිතය අමාරුයි. සල්ලි හොයන්න අමාරුයි. මොකටද මෙච්චර මහන්සි වෙන්නේ? ඔය වගේ දේවල්. පස්සේ ඔබේ කතාව අහන්නක නවත්තනවා. ඒත් ඔබේ කතාව විශ්වාස කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කතාව ඔබ බවට පත් වෙනවා. මෙන්න භයානකම කොටස. බොහෝ මිනිසුන් තමන්ගේ ජීවිතය ජීවත් කරන්නේ නැහැ. ඔවුන් ජීවත් කරන්නේ අනිත් අය ඔවුන් තුළ ඉන්ස්ටෝල් කරපු ප්‍රෝග්‍රෑම් එක. ඔබේ ජීවිතය ලොකුම හඬ ඔබේ හඬ නොවේ. සමහර වෙලාවට ඒ ඔබේ ඊගෝ එකේ හඬ. ඊගෝ එක නිතරම කියනවා ඔබ හරි, අනිත් අය වැරදි. වෙනස් වෙන්න ඕනේ නෑ. ඔය ඉන්න විදියම හොඳයි. ඒ ඊගෝ එකේ හඬ. ඊගෝ එක කැමති නෑ ඔබ අවදි වෙනවට. මොකද ඔබ අවදි වුණොත් එයාගේ බලය ඉවරයි. ඒ නිසා ඔබ අලුත් දෙයක් කරන්න හදන හැම වෙලාවකම ඊගෝ එක ඔබට බියක් දෙනවා. ඔබ බිස්නස් එකක් පටන් ගන්න හදනවා. ඊගෝ එක කියනවා වැරදුනත්. ඔබ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතනවා. ඊගෝ එක කියනවා මිනිස්සු hina වෙයි. ඔබ අලුත් ජීවිතයක් හදන්න හිතනවා. ඊගෝ එක කියනවා දැන් ඉන්න විදියම හොඳයි. මෙන්න හේතුව. 95% මිනිසුන් තමන්ගේ හීන මැරෙන්න ඉඩ දෙනවා. ඒ ඔවුන් අසාර්ථක වෙලා නෙමෙයි. ඔවුන් උත්සාහ කරන්නත් කලින් නතර වෙනවා. ඔබට හිතෙනවා ඔබ ඔබේ සිතුවිලි කියලා. නමුත් ඔබට ඔබේ සිතුවිලි නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඔබේ සිතුවිලි වෙන්න බෑ. හිතන්න. ආසි වලාකුළු පාවෙනවා. ඔබ වලාකුළක්ද? නැහැ. ඔබ නිරීක්ෂකයා. එහෙනම් මානසික පාවෙන සිතුවිලිත් ඔබ නෙවෙයි. ඔබ නිරීක්ෂකයා. මේ සත්‍ය තේරෙන මොහොතේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද එතන ඉඳලා ඔබට තේරෙනවා ඔබේ බිය ඔබ නෙවෙයි. ඔබේ සැක ඔබ නෙවෙයි. ඔබේ අතීතය ඔබ නෙවෙයි. ඒවා ඔබ හරහා ගමන් කරන අත්දැකීම් විතරයි. හැම ශ්‍රේෂ්ඨ වෙනසක්ම ආරම්භ වෙන්නේ එක මොහොතකින්. එක දවසක ඔබට තේරෙනවා ඔබ අවුරුදු ගණනාවක් ජීවත් වෙලා තියෙන්නේ ඔටෝ පයිලට් මොඩ් එකක කියලා.
එකම සිතුවිලි, එකම බිය, එකම ජීවිතය. එතකොට ඔබෙන් අහනවා මම ඇත්තටම කවුද? මගේ සිතුවිලි ටික නැත්නම්, මගේ බියත් නැත්නම්, මගේ අතීතයත් නැත්නම් මම කවුද? ඒ ප්‍රශ්නය ඔබේ අලුත් ජීවිතයේ දොරටුව වෙන්න පුළුවන්. මොකද අවදිවීම කියන්නේ අලුත් දෙයක් ලබා ගැනීම නෙවෙයි. ඔබ හැමදාම සිටිය සැබෑ ඔබව මතක් කර ගැනීමයි. අද ඔයාට තේරෙන්න පටන් ගන්න ඇති. ඔබේ ලොකුම සටන ලෝකය සමග නොවන බව. ඒ සටන ඔබේම මනස සමග බව. වසර ගණනාවක් තිස්සේ පිටත ලෝකය ඔබට කියලා දීලා තියෙනවා ඔබ කවුද කියලා. ඕන් කියනවා ඔබ කියන්නේ සමාජය කියලා, පවුල කියලා, අත්දැකීම් කියලා, අසාර්ථකතා කියලා. නමුත් එක මොහොතකට නතර වෙලා හිතන්න. මේ හැම ලේබල් එකක්ම ඉවත් කළොත් ඔබ කවුද? ඔබේ නම නැතිනම්, ඔබේ රැකියාව නැතිනම්, ඔබේ අතීතය නැතිනම් ඔබ කවුද? බොහෝ මිනිසුන් මේ ප්‍රශ්නයට බයයි. මොකද ඔවුන්ගේ මුළු ජීවිතයම ගොඩනැගිලා තියෙන්නේ ඔවුන් තමන් ගැන විශ්වාස කරන කතාව මත. නමුත් සැබෑ නිදහස පටන් ගන්නේ ඔබේ කතාව ප්‍රශ්න කරන දවසේ. සැබෑ වෙනස පටන් ගන්නේ ඔබ මනස කියන හැම දෙයක්ම ඇත්ත නොවන බව තේරෙන දවසට. සැබෑ අවදිවීම පටන් ගන්නේ ඔබ නිරීක්ෂණය කරන දේවල් ඇත්ත නෙවෙයි, ඔබයි නිරීක්ෂකයා බව දැනගන්න දවසේ. සමහර විට ඔබේ ජීවිතයේ ලොකුම බන්ධනය දාමයක් නොවෙන්න පුළුවන්. සමහර විට ඒක සිතුවිල්ලක් වෙන්න පුළුවන්. මට බෑ කියන එක සිතුවිල්ල විතරක්ම වෙන්න පුළුවන්. අද ඒ සිතුවිල්ල අත්හරින්න. මොකද ඔබ හිතනවට වඩා ඔබ බලවත්. ඔබ විශ්වාස කරනවට වඩා ඔබේ හැකියාව විශාලයි. ඒ දැකීමට පෙර ඔබට අවශ්‍ය එකම දේ අවදි වීමයි.